ආදරේ කියන්න ඇයි මම වෙසුමේම දැවටෙන්න ආස ආදරේ කියන්න. Hello everyone, welcome back to my YouTube channel. මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් මාස ගානකට පස්සේ ඔන්න ඉතින් අද ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න තමයි හදන්නේ. වීඩියෝ එක නම් කරලා ගොඩක් කල් වුණාට edit කරගන්න නම් මට කාලයක් තිබ්බේ නැහැ. ඉතින් මාත් එක්ක මගේ YouTube channel එකට videos upload කරේ නැති වුණත් මගේ channel එකත් එක්ක රැඳිලා හිටව මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි බලමු මොකක්ද මම අද ඔයාලත් එක්ක share කරගන්න හදන වීඩියෝ එක කියලා. යුනිවර්සිටි එකක ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් හැටියට යුනිවර්සිටි එකක තියෙනවා අනිවාර්යයෙන්ම විවිධ සබ්ජෙක්ට් ඉගෙන ගන්න. ඉතින් අපිට අද විවිධ සබ්ජෙක්ට් ඉගෙන ගන්න තියෙන නිසා ඒ සබ්ජෙක්ට් වලට අදාළ විවිධ assignments අපිට සබ්මිට් කරන්න තියෙනවා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඒ වගේ අපිට සබ්ජෙක්ට් එකකට දුන්න assignment එකක් කරන්න. අපිට තිබ්බා එක සබ්ජෙක්ට් එකකට ලේබල්ස් වගේක් හොයන්න තේ සම්බන්ධ ලේබල්ස් වගේක් හොයලා ඒකෙන් පොතක් හදලා ඒ පොත අපිට සබ්මිට් කරන්න තිබ්බා. ඉතින් මගේ යාළුවෝ ගොඩාක් අය ලස්සනට ක්‍රියේටිව් විදිහට පොත් හදලා තිබ්බා. ඉතින් මට පුළුවන් විදිහට ලේබල්ස් ටිකක් හොයාගෙන පුළුවන් විදිහට ලස්සනට මට පුළුවන් උපරිමයෙන් පොත හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. Gonna take it slow when I'm loving you. 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 අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හිතුවේ ටයිම් මැනේජ්මන්ට් කියන මාතෘකාව. ඉතින් ටයිම් මැනේජ්මන්ට් කියන දේ කවුරුත් දන්න පොදු දෙයක් වුණාට සමහර අයට එක්සෑම් එකකට ගිහිල්ලා හරියට ටයිම් මැනේජ් කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරි වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් අපි මුලින් ඉඳන් ටයිම් මැනේජ්මන්ට් කියන දේ පුරුදු වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි එක්සෑම් එකකට ලියන්න යනවා නම් අනිවාර්යයෙන් ඊට කලින් ටයිම් එකක් තියලා අපි මේ පේපර්ස් ලියන්න පුරුදු වෙන්න ඕන. විශේෂයෙන් A levels O levels කරන නංගිලා මාලිලා ඉන්නවා නම් එයාලට ටයිම් මැනේජ්මන්ට් කියන දේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද පැය දෙකක පේපර් එකක් ලියන්න තියෙනවා නම් පේපර් එක දැක ගමන් අපිට හිතෙනවා මේක නම් පැය දෙකකදී අපිට ලියලා ඉවර කරන්න බෑ කියලා. ඉතින් එහෙම එකක් නැහැ. අනිවාර්යයෙන්ම පේපරේ අපි කලින් පුරුදු වෙලා ගිහින් තියනවා නම් අපිට තියෙනවානේ පාස් පේපර්ස් වගේ දේවල් පුරුදු වෙන්න. ඉතින් පාස් පේපර් එකක් අරගෙන ටයිම් එක තියලා අපිට ලියන්න පුළුවන්ද කියලා බලලා අපි තාම මොනවාද ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා බලලා ඒ වගේ දේවල් ප්‍රැක්ටිස් කරලා අපි එක්සෑම් එකට ගියොත් අනිවාර්යයෙන්ම ටයිම් මැනේජින් කරගෙන අපිට එක්සෑම් එකට මුහුණ දෙන්න පුළුවන් වෙනවා.
ඉතින් යුනිවර්සිටි එක ඉගෙන ගන්න කෙනෙක් විදිහට මට ටයිම් මැනේජ්මන්ට් කියන දේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එක්සෑම් පේපර්ස් ලියන්න විතරක් නෙමෙයි අසයින්මන්ට් සබ්මිට් කරන්න පවා. ඉතින් මම නම් සාමාන්‍යයෙන් ටයිම් මැනේජ් කරගෙන කොහොම හරි අසයින්මන්ට් ටික සබ්මිට් කරනවා අදාළ දිනේට පාඩම් වැඩ ටිකත් කරගන්නවා. ඉතින් කතාවෙන් ওই විදිහට තමයි මම මගේ අසයින්මන්ට් එක සම්පූර්ණ කරේ. ඉතින් මට අසයින්මන්ට් එක තිබ්බේ ටී කලෙක්ෂන් එකක් හදන්න ලේබල්ස් වලින්. ඉතින් මම ලේබල්ස් වලින් ටී කලෙක්ෂන් පොතක් හැදුවා. පොත හදලා ඊට පස්සේ පොත සබ්මිට් කරලා මට මාක්ස් උත් ලැබුණා. ඉතින් මට ඒකක් තියෙනවා මාක්ස් එක විදිහට. ඉතින් මට පුළුවන් විදිහට ලස්සන පොතක් හැදුවා. මගේ යාළුවොත් ලස්සන පොත් හදලා තිබ්බා ක්‍රියේටිව් විදිහට. මට වඩා ක්‍රියේටිව් විදිහට. ඉතින් එයාට ගොඩාක් ලකුණු තිබ්බා. ඉතින් ගොඩාක් සතුටුයි මේ වගේ දෙයක් කරලා මහන්සි වෙලා කරලා ඊට පස්සේ අපිට ප්‍රතිඵලයක් ලැබෙද්දී. ඉතින් ඔයාලට මම කියන්නේ ඔයාලත් ටයිම් මැනේජ්මන්ට් කියන දේ අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න. ටයිම් මැනේජ් කරොත් ඔයාලට බැහැ කියලා දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලගේ වැඩේ සාර්ථකව නිම කරගන්නත් පුළුවන්. එක්සෑම් එකට අනිවාර්යයෙන් මේක වැදගත් වෙයි. ඉතින් මගේ වීඩියෝ හත් එක්ක දිගටම රැඳලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙන ගමන් මගේ channel එකට ඔයාලා අලුත් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ හත් එක්ක දිගටම රැඳලා හිටියට. ඉතින් thanks for watching. Bye bye.